මේක තමයි මගේ පළවෙනි වීඩියෝ channel එක. මයි වයිෆුයි හැම වීකෙන්ඩ් එකේම BMICH යනවා එතන තියෙන ඉවෙන්ට්ස් බලන්න. මට හිතුණා මේ ඉවෙන්ට්ස් සමහර දේවල් ගොඩක් වැදගත් දේවල් තියෙනවා. ඒගොල්ලන්ටත් ප්‍රයෝජනක් වෙයි කියලා ඉවෙන්ට්ස් වල. ඉතින් අද අපි එහෙ ගිහලා බලමු අද තියෙන කන්ස්ට්‍රක්ෂන් මිෂනරි ෂෝ එකක්. ඉතින් බලමු මොනවද ඒකේ තියෙන්නේ එතන ඔයගොල්ලන්ට ගන්න පුළුවන් දේවල් මොනවාද තියෙනවද ස්ටෝල්ස් එක කතා කරලා අපි බලමු මොනවද අද ඔයගොල්ලන්ට එකෙන් ඉගෙන ගන්න පුළුවන් කියලා. එහෙනම් අපි එතනදී හම්බෙමු BMICH වල. This is Tremo at BMICH. ඔන්න අපි BMICH එක ළඟට ඇවිල්ලා ඉන්නේ. ඔය දකින්න ඇති කොටි ටික තියෙනවා කන්ස්ට්‍රක්ෂන් ෆෙයා එක දාලා. මම හිතන්නේ අද හොඳට තියෙයි. අපි අතට ගිහලා බලමු. තව තියෙන ස්ටෝල්ස් මොකක්ද කියලා. Heavy machinery, tractors and truck show. So other interesting way, trucks and heavy machinery ගැන කැමති වෙන කට්ටියට අද show එක ගොඩක් interesting way. අපි අතට ගිහලා බලමු. So once again, it's Tremo at BMICH. ඉන්නවා ඒගොල්ලන්ගේ අලුත් බ්‍රෑන්ඩ් එකක් මේක අලුත් බ්‍රෑන්ඩ් එකක්ද තමයි මේ ලංකාවට ළඟදීද ගෙන්න ගත්තේ. ඔව් අපි ඇවිල්ලා United Motors police subsidiary එකක් UML ඉන්නවා. ඒකේ අපි ගෙන්නනවා pool කියලා skills කියලා වගේ. මේක skills කියලා වගේ එකක් pool තමයි අපේ බ්‍රෑන්ඩ් එක කරන්නේ. මේ pool බ්‍රෑන්ඩ් එක කොහෙද ඉන්දියන් බ්‍රෑන්ඩ් එකක් නේද? country of origin India. So ඒක ඉන්දියාවේද මේ heavy machinery එකට එන්ටර් වෙන්න තියෙන මේ බ්‍රෑන්ඩ් එක අලුත් එකක් නෑ පාකිස්තානෙන් එකද නෑ pool කියන බ්‍රෑන්ඩ් එක ලංකාවේ කලින් තිබුණා. කාලයක් තිබුණා. ඒකට අපි United Motors තමයි authorize කියලා වැඩ කරන්නේ. ඒක කොහොමද මේ අනිත් අපි අනිත් බ්‍රෑන්ඩ්ස් ගත්තාම මොකද කැටපිලා නේද මේ මාකට් එකේ තියෙන ලීඩර් ඒගොල්ලෝ එක බ්‍රෑන්ඩ්ස් කීපයක් ලංකාවේ available. දැනට ලෝකෙම ගත්තොත් fastest growing brand එක තමයි Vacuoloters වල බුල් කියන්නේ. ඒකට මේකේ අපි ලංකාවට ගේන්නේ European export quality එකේ තියෙන machine එක HD100 කියන එක. ඒක Perkins engine එක තියෙන්නේ. අර transmission සහ අසම්පතමයි competitive කියන එක. UK based ගොඩක් heavy machinery වලට ගන්නේ Perkins. කැටපිලා ඇවිල්ලා ඇමරිකන් brand එකක්. හැබැයි එයා පාවිච්චි කරන්නේ Perkins category එකේම Perkins on cat brand එකක්. ඒක ගැන අපි මලයිසියා GCM අපි excavation වලට සහ crushers වලට quarries වලට ඒ වගේ ඒවා. mainly මේ excavation වලට පාවිච්චි වෙන්නේ. මේක 200 category කියලා තමයි ගොඩක් වෙලාවට commonly කියන්නේ. මේක අපේ බ්‍රෑන්ඩ් එක කියන්නේ Diogon 920E කියන එක. ton 20ක් බරයි මැෂින් එක. brand new machine එකක් විදියට ඇවිල්ලා තියෙනවා. So okay, good. Thank you very much.
Motors fully owned subsidiary එකක් විදිහට තමයි යන්නේ UML heavy equipment අපේ ඔෆිස් එක තියෙනවා පෑලියවට නුවර පාරේ අපි ගාවට ආවොත් සම්පූර්ණ backhaul loaders skid loaders excavators ඊට අමතරව road development වලට අවශ්‍ය කරන rollers compactors ඊට අමතරව factories වලට අවශ්‍ය වෙන wheel loaders heavy equipment ටික බලා ගන්න. සියල්ලම අපි ගාව තියෙනවා මේක UML. Thank you තමයි. thank you Dongfang නේද ෂාන්? Dongfang ඒගොල්ලන්ගේ ලොකු රේන්ජ් එකක් තියෙනවා ඒක equipments නම් පොඩි delivery trucks එක ෂමන් නිකන් පස් කාලා විස්තර කරගෙන යනවාද මොකද්ද මේක මොකද්ද ඉන්නේ අපි යුරෝ මෝටර්ස් එකෙන් තමයි ඩොන්ෆෙන් කමර්ෂල් වෙහිකල් රේන්ජ් එක ගෙන්නන්නේ. අපි ගාව අඩි 10 අමාර ඉඳලා ප්‍රයිම් මූවර්ස් වලට යනකම් කමර්ෂල් වෙහිකල් රේන්ජ් එක තියෙනවා. ඩොන්ෆෙන් බ්‍රෑන්ඩ් එකෙන් සහ අපි JC බ්‍රෑන්ඩ් එක ගෙන්නනවා. ඩොන්ෆෙන් අඩි 10 අමාර තියෙනවා, අඩි 16 අමාර තියෙනවා. ඒ වගේම කිව් 3 අමාර එනවා, කිව් 5 අමාර එනවා. ඒ වගේම අපේ ප්‍රයිම් මූවර්ස් ටික දැනට තියෙනවා. ප්‍රයිම් මූවර්ස් ඇවිල්ලා මේ ලොකු ඉල්ලුමක් තියෙනවද ෂාන් ලංකාවේ? ඔව් දැනට කෝපරේට් සෙග්මන්ට් එකට ලොකු ප්‍රමාණයක් අපි දීලා තියෙනවා. වැඩිපුරම මූව්මන්ට් එකක් තියෙන්නේ මේ ඩිලිවරි වලට අඩි 10 අමාර ෆුල් බොඩි එක තමයි දැනට ලොකු මූව්මන්ට් එකක් තියෙන්නේ. So මේක United Motors අපි යුරෝ මෝටර්ස් company. හරි එහෙනම් thank you ෂාන්. Thank you. Thanks. Tuesday බලන්න. ටෙම්පෝ ගේස් එකක් ආවා. ඔව් ලොකු ලස්සන වාහනයක්. දැන් තාම ජනිත් ඉන්න බ්‍රවුන්ස් හෙවි ඉක්විප්මන්ට් එකේ. මේක මම දන්න තරම් ජනිත් කලින් එක පද ටෙම්පෝ කියන මාතින් මේ දාවේ දැන් ඊට වඩා ලොකුවට වෙනස් වෙලා ලස්සන වෙලා මේ වාහන දස් 15 වගේ තමයි ටෙම්පෝ බ්‍රෑන්ඩ් එක පබ්ලිෂ් කරේ. ඊට පස්සේ ආපු අලුත් version එක තමයි ජස් 25 තමයි රබුනියා කියන බ්‍රෑන්ඩ් එක තමයි පෝස්ට් ට්‍රැවලර් රබුනියා කියන මොකද කියන්නේ මේකේ. මේක සීට් 17ක් තියෙනවා. සහ මේක හොඳ ඉහළ තාක්ෂණයකින් නිර්මාණය කරපු වාහනයක්. මේක ඩීසල් වාහනයක්. ඩීසල් කොමන් ෆේල් කියන එන්ජින් එකක් තමයි මේකට තියෙන්නේ. අපි අතට ගිහලා බලමු.
මේකේ පැසෙන්ජර්ස්ලට සුව පහසු වෙන්න තමයි මේ ෂීට්ස් නිර්මාණය කරලා තියෙන්නේ. ඒත් එක්කම අපිට බලාගන්න පුළුවන් පැසෙන්ජර්ස් සෙපරේට් තියෙනවා ලයින් AC එක. ඊට පස්සේ ඇතුලේ තියෙන ෆිනිෂින් එක සහකලන්ට ගමන් මලු ඒ බැගේජ් දාගෙන යන්න පුළුවන් විදිහට රැක්ස් දෙකක් තියෙනවා. ඊට අමතරව ඒගොල්ලන් මේ ආසන නිර්මාණය කරලා තියෙනවා ඇඩ්ජස්ට් කරන්න පුළුවන් විදිහට. පැසෙන්ජර්ට හොඳ කම්ෆර්ටබිලිටි එකක් තියෙන ෂීට් එකක් නිර්මාණය කරලා තියෙනවා. ඊට පස්සේ අපි ෆ්ලෝ එක ෆුලි කාපට් ෆ්ලෝ එකක් තියෙනවා. හැම වාහනයකම මෙහෙම ෆ්ලෝ එකක් දෙන්නේ අපි දෙනවා. ඊට අමතරව ෆික්ස් ග්ලාස් එකක් තියෙනවා. දැන් අපිට අපි බලා ගන්න පුළුවන් විශ්වාස නිර්මාණ තියෙන ජපාන් වාහනවල ඒ තියෙන ටෙක්නොලොජි එක ඒ තියෙන තාක්ෂණ අපි මේකට අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් මේ වගේ හොඳ නිමාවක් තියෙන මේකත් මටත් අලුත් දෙයක් මේ සම්පූර්ණයෙන්ම ග්ලාස් එක ෆික්ස් ග්ලාස් Fixed glass එකක්. නැත්නම් ඩ්‍රයිවර්ටත් සැප පහසු ආසනයක් සහ මේක ඔටෝ ගියර්ස්ද manual gears. manual gears. Right. Kit houses. ගෙදරකට මේ ගෙදර සම්පූර්ණයෙන්ම broke down විදිහට ඇවිල්ලා ඒගොල්ලන් ඒක හදලා දෙනවා. මේක ඇවිල්ලා 2 bedroom plan එකක්. First bedroom. It's nice. මුළු ගෙදරම ඇවිල්ලා තියෙන්නේ මංගාවින Mr. Yuan Marta. So Yuan is here and he will explain to you so Mr. Yuan, can you tell me this concept and you know I think both become better. මේ අලුත් concept එක ගැන අපිට පොඩ්ඩක් විස්තර කරන්න පුස්තකය දැන් මේක ඇවිල්ලා kit houses ද නැත්නම් මේක pre constructed house කොහොමද මේක යන්නේ මේක අපි කියන්නේ ඇත්තටම affordable house එකක්. Portable. affordable prefabricated house එකක්. අපි මේක introduce කරන්නේ අපේ production එකේ යන කාලය, construction එකේ යන කාලය අඩු කරගන්න. minimize කරගන්න. ඔව්. අපි ඒක within 2 days අපි complete ගේ දෙනවා. අපිට එයාගේ land එක තියෙනවා. ඒ කියන්නේ දවස් දෙකකින් දවස් දෙකකින් ගේ දෙනවා. එතකොට මම අර කලින් ඇහුවා වගේ අපිට approval අවශ්‍ය වෙන්නේ නැල්ලු මේකන මොකද මේක portable house එකක් හැටියට අපිට ඉස්සලා pre approval එකක් අරගෙන පස්සේ අපිට වෙන approvals ගන්න පුළුවන් නේද? ඔව් ඔයගලන්ට approval වල ප්‍රශ්න આવුත් අපි ඒකට මැදිහත් මැදිහත් වෙලා අපි කටයුතු සියල්ල සූදානම් කරලා දෙන්න. තව දෙයක් මම නොටිස් කරපුවා මෙතන ඇතුලේ කූලින් නේද? එළිය අවුට් මේක තිබ්බට අපි ඇත්තටම මේ අවුට්බෝල් එකේ අදලා තියෙන සැන්ඩ්විච් පැනල් එකක්. sandwich සැන්ඩ්විච් පැනල් එක. ඒ පැනල් එකේ තියෙනවා fire proof එක, sound proof and heat proof. දැන් මේකේ අපි බැලුවොත් මේ එළියට අත දාලා බැලුවොත් හොඳ රස්නයක් තියෙනවා. ඒකම අපි ඇතුලේ බැලුවොත් ඒ ෆීලිං එක ගන්න පුළුවන්. BMI switch එකට ඇවිල්ලා බැලුවොත් ඒකේ heat proof එක ඒගොල්ලන්ම ඔයගලන්ට අත්විඳින්න පුළුවන්. හරි ඕගොල්ලන්ගේ කම්පැනි එකේ නමයි ඕගොල්ලන්ව මේ කොහොමද මේ අපි සම්බන්ධ කරන එක ගැන චුට්ටක් මට කියනවාද? අපි මෙම අපි කම්පැනි එක වැලිසර තමයි දැනට තියෙන්නේ. අපේ වෙයාවුස් ඔක්කොම තියෙන්නේ වැලිසර. මේකේ මම ලෝකල් පාර්ට්නර්. අපි මේකේ SL Outmart කියලා කම්පැනි එකෙන් තමයි අතන මේක SL Outmart. එකෙන් තමයි අපි මේක ගේන්නේ. සම්පූර්ණ චීන නිෂ්පාදිතකයක්. මේක දැක්ක තියෙන විශේෂත්වය එනකොට අරන් එන්න ඕනේ තමන්ගේ ඇඳුම් ටිකයි ඩොකියුමන්ට්ස් ටිකයි විතරයි. අනිත් සියල්ල මේක ඇතුලේ තියෙනවා. මේක සාමාන්‍ය මේ ගෙදර කීයකින් අපිට මේක අපි ලක්ෂ 55කින් වගේ ෆිනිෂ් කරලා දෙනවා. ඔය එක සෑහෙන වැදගත් දවස් දෙකකින් ලක්ෂ 55ක් දීලා ඔයාලට තමන්ගේ ගයක් හදා ගන්න පුළුවන්. හරි එහෙනම් බොහොම ස්තුතියි ඔබ විස්තර කරලා. බොහොම ස්තුතියි. ආරාධනා කරන ඔක්කොට වෙන්න කියලා අපේ මේ Stall එක ඇවිල්ලා මේ හැංගීම් ගන්න කියලා. ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. බොහොම ස්තුතියි. Thank you. ස්ටෝන් එකට ඇවිල්ලා මට හම්බුන කලින් නේද අපේ වික්‍රම ට්‍රේඩර්ස් තමයි ස්ටෝල් එක ඒගොල්ලන් කරන්නේ එන්ජින් සහ ඩීසල් ස්පෙයා පාර්ට්ස් කලින් මට පොඩ්ඩක් එක්ස්ප්ලেইন ස්පෙයා පාර්ට්ස් රිපෙයාරින් වලට යන්නේ නැතුව ඩිරෙක්ට්ලිව එන්ජින් එක ෆිට කරන්න. එතකොට ඒක කස්ටමර්ට රියලි එෆිෂන්ට්.
මොකද ඔයලා කියන ලොකු වෙනසක් කරනවා ලොකු පේමන්ට් එකක් කරනවා ඊසිලි වල එකපාර එන්ජින් එකක් ෆිට කරන එක මාරම ලේසි. මේ දේ 610 එන්ජින් එක අපි මේකට 1 year warranty දෙනවා. ඒ වගේම තමයි මේක brand new සාමාන්‍යයෙන් මේක ලක්ෂ 20ක් වගේ වෙනවා brand new cash. ඒතර කලින්ද ඕගලන් කරන්නේ heavy machinery diesel engines විතරක්ද නැත්නම් normal engines උත් කරනවා? අපි heavy machinery industry එකේ තියෙන Diesel diesel engines engines වැඩිපුරම focus කරන්නේ. මොකද කවුරුත් heavy machinery industry එකේ තියෙන engines වලට වැඩිපුර focus එකක් දෙන්නේ නැහැ. මොකද normal vehicles වලට repairs වලට හැමෝටම knowledge එකක් Knowledge එකක් තියෙනවා. හැබැයි especially අපිටම තමයි knowledge එක තියෙන්නේ heavy machinery industry එකේ තියෙන engines ගැන. ඒක හොඳ නිෂ් මාකට් එකක් මම හිතන්නේ. තව මොනවද තියෙන්නේ ප්‍රොඩක්ට්ස් මම දකිනවා. දැන් ඔයගලන්ට engines වලටම ලොකු සාමාන්‍ය හිතනවා නම් පරණ engine එකම තියාගෙන ඔයාලට agencies ගොඩක් නිකන් TP rings එතකොට NDC ඒ වගේම engine bearings ඒ වගේ හැම equipment එකම තියෙනවා. අපි ගාව water pumps full gasket kits ඒ වගේ හැමදේම display එකේ තියෙන හැමදේම තියෙනවා. ඒ වගේම අපිට මේ ළඟදී හම්බුණා ATS agency එක. ඒක UK agency එකක්. ඒක mainly focus කරන්නේ tractor spare parts, then again Perkins වගේ engines වලට spare parts. Yes. සෝ අතන ලොකු එන්ජින් එකක් තියෙනවා. මේක ගැන මොකක්ද මේ එන්ජින්? මේක අපි mainly focus කරන්නේ marine engines වලට. Marine engine. marine engines වලට. අපි ගාව marine engines වල requirements හැමදේම තියෙනවා. කියන්නේ engine spare parts වලට අදාළ කරලා. අපි brand new marine engines කියනවා. ඒ වගේම අපි යාලට warranty එකක් දෙනවා. ඒ වගේම marine engines වලට ඕන කරන හැම spare part එකක්ම අපි ගාව තියෙනවා. හරි එතකොට ඔයාව කන්ටැක්ට් කරන්න ඕන නම් කන්ටැක්ට් කරගන්න පුළුවන් අපේ Facebook page එකේ තියෙනවා අබේ වික්‍රම trading house. අබේ වික්‍රම trading. එහෙම නැත්නම් අපේ තව Facebook page එකක් තියෙනවා අබේ වික්‍රම traders private limited. මේ දෙකෙන් ඕන එකකට කන්ටැක්ට් කරගන්න පුළුවන්. අපිව හම්බෙන්න වෙනවා නම් පංචිකාවත්තට ඇවිල්ලා හරියටම පංචිකාවත HB bank එකේ ඉස්සරහා තියෙන අබේ වික්‍රම auto spares කියලා shop එක. එහෙමත් නැත්නම් කඩුවෙල ඉහළ භූමියේ central එක ඉස්සරහා තියෙන අබේ වික්‍රම trading house කියලා අපේ warehouse එක ඕන වෙලාවක අපිට කතා කරන්න පුළුවන් මොකද support එක ඔයාලට දෙන්න. Right. So marine engines and heavy duty engines, everything available at their place. And thank you very much. Thank you so much. Right. Nice Apina meeting you. hambena. Tile and sanitary ware for general interior solutions. They are Outdoor going to make us tools and easier. parcels. Now we are hungry, so we are not Kana Kala, Smart solutions. BMICH, A great display that is plus making other everything construction possible, and particularly heavy equipment at up in the the bedroom. Western Car Park Next week, of Malu, the cut the Peridina. BMICH, Thank you very much. accommodating heavy machinery, something tractors and This is trucks. So make sure that you're at visiting BMICH. the Western Sign Car in Park off. of Thanks a lot. BMICH to take a look at the heavy machinery.